Hi! Welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකකින් අරගෙන ආවේ ඔයා ගොඩක් කිට්ටු කෙනෙක් නම් මහත් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මම මෙන්න මේ විදියට ඉඳලා මේ විදියට මහත් වුණේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා. ඉතින් ඔයත් ගොඩක් කිට්ටු කෙනෙක් නම් මොනවා කරත් මහත් වෙන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලනවා ඔයා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න කියලා. මම මුලින්ම කියන්නම් මම කෙට්ටුවට හිටපු කාලේ මම මුහුණ දුන්නේ මොන වගේ ප්‍රශ්න වලටද කියලා. ඒ කියන්නේ එළියට බහලා යන්න බෑ. යාළුවෙක් දකින්න බෑ. නෑදෑ ගෙදරට යන්න බෑ. දකින අය කියනවා අයියෝ මේ ළමයා ගැංගි හැටි බලන්නකො. මොකද ඇට ගහිලා මේ ළමයාට කන්න දෙන්නේ නැද්ද? අපේ අම්මගෙන් අහනවා මේ ඔයාද මේ ළමයිගේ බත් එකත් එක්ක කන්නේ? අම්මා මහතයි. බලන්නකො මේ ළමයිගේ ඇඟි හැටි කියලා කියපුව අය තොරතරම් ඉඳලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්නේ ගොඩක් කෙට්ටු අයනේ. ඉතින් කෙට්ටු අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඕක. කොහෙවත් යන්න බෑ. හැමෝම දකින අය කෙට්ටුයි කියලා කියනවා. ඉතින් ඒක ලොකු මානසික වදයක්. ඉතින් ඔන්න ඔහොම ඉන්නකොට තමයි කෙනෙක් කියපු වචනයක් නිසා එදා මට හොඳටම තරහ ගිහිල්ලා දුක හිතිලා ගෙදර ඇවිල්ලා මම අම්මට කිව්වා මේක හරියන්නේ නැහැ. මම නම් කොහොම හරි මහත් වෙනවා කියලා. කොහොම හරි ඒක කියලා අවුරුද්දක් ගියාට පස්සේ මම මෙන්න මේ විදියට මහත් වුණා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් මම ෆලෝ කරේ මොන වගේ ටිප්ස්ද කියන එක ගැන විස්තරයක් තමයි මේ කරන්න හදන්නේ. මම හිතනවා කිට්ටු අයට ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් පළවෙනියටම කරන්න ඕනේ අපි ගන්න කෑම ප්‍රමාණය ටික ටික වැඩි කරන එක. මේක එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අපේ බඩ පුරුදු වෙලා තියෙන කෑම රටාවක් තියෙනවානේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක් නම් බත් හැන්දි දෙකක් වගේනේ කන්නේ. මම නම් ඉස්සර කෑවේ එහෙම තමයි. ඉතින් කොහේ හරි ගෙදරකට එහෙම කන්න ගියාම අයියෝ ඔච්චරද කන්නේ කියලා අහනවා සමහර වෙලාවට. ඉතින් ඒක අපේ කැමැත්ත. හැබැයි ඔයාට මහත් වෙන්න ඕන නම් මේ විදිහට කාලා බෑ. අපි කන කෑම ප්‍රමාණය වැඩි කරන්න. ඉතින් ඒකට ඔයා පළවෙනි දවසේම කරන්න ඕනේ. මම පළවෙනි දවසේම කරේ මම වෙනද කන ප්‍රමාණයම අම්මා බෙදලා දීපු බත් එක ඒ ඔක්කොම කෑවා. ඊළඟට දෙවෙනි දවසේ ඉඳලා මම අර කලින් දවසේ කියන්නේ මම ඉස්සර කාපු ප්‍රමාණයට වඩා බත් හැන්ද එහෙම නැත්නම් කට වැඩි කරා. ඔයාටත් එකපාරට මහත කෙනෙක් කන ප්‍රමාණයම කන්න බෑ. අපිට ඒක චුට්ට තමයි වැඩි කරන්න පුළුවන්. ඔයාගේ බඩේ ඒකට පුරුදු වෙනකම් අපි බත් හැන්ද වගේ වැඩි කර කෑම ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි මම කරපු පළවෙනිම දේ. ඊට අමතරව මම දෙවෙනි ස්ටෙප් එක විදිහට මම YouTube එකේ ඇඟ මහත් කරන එක්සර්සයිස් තියෙනවා. ඕන තරම් සර්ච් කරොත් හොයාගන්න පුළුවන්. මම එක්සර්සයිස් 10ක් විතර හොයාගෙන ඒක කරා. ඒකත් එක දවසක් දෙකක් කරලා නතර කරන්න බැහැ ඉතින්. අපි අඩු ගානේ මේ කියන ස්ටෙප්ස් ටික මේ ටිප්ස් ටික මාස අඩු ගානේ 5ක්වත් එක දිගට කරගෙන යන්න ඕනේ. එහෙම නැතුව අපිට මේක කරන්න බෑ. දැන් ඔය කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ කියලා කියන අය එක දිගට කරපු අය නෙවෙයි. දවසක් දෙකක් අපි ලොකු තඩි බත් පිඟානක් බෙදාගෙන කෑවා කියලා මහත් වෙන්න බෑ. ඉතින් මම මේක කොහොම හරි ඉවසීමෙන් විශ්වාසයෙන් මාස 5ක් එක දිගට කරගෙන ගියා. දැන් නම් එක්සර්සයිස් කරන්නේ නැහැ. එතකොට එක්සර්සයිස් 10 අනිවාර්යයෙන්ම ඒ හවස. මම සමහර දවසට හවස විතරයි කරේ. උදේ විතරක් කරපු දවසුත් තියෙනවා. ඒ එක්සර්සයිස් 10 කරගෙන ගියා. ඊළඟට තුන්වෙනි ටිප් එක විදිහට මම මෙන්න මේ ඔමේගා 3 නැත්නම් ෆිෂ් ඔයිල් කියලා අපි කියන්නේ මේවා ෆාමසි වල ගන්න තියෙනවා. මේක රුපියල් 2500ක් වගේ මට මතක. හරියට මතක නැහැ මේක. මේක අරගෙන බිව්වා. මේක බොනවා කියලා හැමදාම බොන්නේ නැහැ. මම මේක හැමදාම ගත්තේ නැහැ. මම ගත්තේ රෑ කෑමට පස්සේ
සතියකට එකක් තමයි ගත්තේ මුලදී. මාසයක් දෙකක් එකට ඒ කියන්නේ සතියකට එක ගානේ අරගෙන ඊට පස්සේ මම මේක සති දෙකකට එකක් වගේ ගත්තා. ඒ කියන්නේ මේක හැමදාම බොන්න හොඳ නෑ. මේ ෆිෂ් ඔයිල් එක ඇතුලේ තියෙන තෙල් එකක් නේ, මාළු තෙල් කියලා කියන්නේ. මේක හැම වෙලේම ගත්තොත් අධිකතර බාරුකමක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේක හින්දා මහත් වුණා කියලා කියන්නත් බෑ ඉතින්. කොහොම හරි මේකත් මං අරගත්තා. ඔයාට එහෙම ගන්න අමාරු කෙනෙක් නම් කෑම වලින්ම මේක කරන්න පුළුවන්. හැබැයි ඉවසීමෙන් විශ්වාසයෙන් කරන්න ඕනේ. එක දවසක් දෙකක් කරලා නවත්තලා දාන්න පටන් ගන්න එපා. ආයෙ කාලයක් මම මහත් වෙන්න කියලා රට ඉඳිවලට එළඟි තෙල් දාලා සුදු කිරිත් එක්ක බිව්වා. ඒක නම් එච්චර හරියන්නේ නැහැ. ගොඩක් අය කියලා තියෙනවා ඒකට මහත් වෙනවා කියලා. මම නම් ඒකට මහත් වුණේ නැහැ. මම ඒකත් මාස දෙකක් විතර කරා. ඊට පස්සේ ඒක මට අපිරිය වුණා. එළඟි තෙල් කන්න බෑ. ඒක නම් මට හරියන්නේ නැහැ. ඒකින්ද මම ඒක කරේ නැහැ. කොහොම හරි අර කෑම කනේ වැඩේ. කියන්නේ දවසින් දවස හැන්ද බත් වැඩි කරලා අපි කෑම කන එක වැඩි කරාට පස්සේ මාසයක් විතර එක දිගට ඕක කරගෙන ගියාම අපේ බඩ ඕකට පුරුදු වෙනවා. එතකොට අපිට අපි හිතලම කන්න ඕනේ ටිකක් දවස් ගියාට පස්සේ ඒක ඔටෝමැටිකලි අපිට බඩගිනි වෙනවා. එතකොට හැම වෙලේම කන්න පටන් අරගන්න. ඒක නිකම්ම වෙන දෙයක්. දැන් කෑම නවත්ත ගන්න බැරුව තමයි ඉන්නේ. හැම වෙලේම කනවා. ඉතින් ඕක ඔයාගේ ඇඟට පුරුදු වෙනකම් විතරයි ඒක ඔයාට අමාරු වැඩක් විදියට දැනෙන්නේ. නැත්තම් ඒක ඇඟට පුරුදු වුණාට පස්සේ ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ඇඟ ඕන ගානට හැදුනට පස්සේ කියන්නේ මහත් වුණාට පස්සේ ඔයාට ඕන ගානට ඒක පාලනය කරගන්නත් ඔයා පුරුදු වෙන්න ඕනේ. නැත්තම් අවුරුදු දෙකක් විතර එක දිගට ওই විදියට කෑම වැඩි කර කන්න ගියොත් තඩි ඌරෙක් වගේ මහත් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක පාලනය කරගන්න එකත් ඔයාම කරන්න ඕන වැඩක්. ඉතින් මම මේ විදියට තමයි දැනටත් කරගෙන යන්නේ. එතකොට මම ඉස්කෝලේ යන කාලේ මෙන්න මේ විදිහට තමයි හිටියේ. මම මේ කොහෙන් හරි ෆොටෝ එකක් දාන්නම්. මම අවුරුදු දෙකකට විතර කලින් හිටියේ කොහොමද කියලා. ඉතින් දැන් ඉන්නේ මම මේ විදිහට. මම කියන්නේ කෙට්ටු අයට මහත් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක ඉවසීමෙන් කරන්න ඕනේ. ටිකක් කාල ගත වෙන වැඩක්. මාස 3-4ක් 5ක් විතර යනවා. ඒක සාමාන්‍යයෙන් ඒකේ ප්‍රෝග්‍රස් එකක් දකින්න ටිකක් කල් ඉවසීමෙන් ඉන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඉතින් මහත් වෙන්න ඕනේ නම් පිටි කෑම කියන්නේ පාන් බනිස් ඔයගේ කන්න එක වැඩි කරොත් මහත් වෙන්න පුළුවන්. හැබැයි ඒක එච්චර ඇඟට හොඳ දෙයක් නෙමෙයි තමයි. ඒකත් ඔයාට ඕන ගානට ඇඟ හැදුනට පස්සේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් පටන් ගත්තට කමක් නැහැ. දැන් පාන් බනිස් කාලා මේ වෙනකොට ගෑස්ට්‍රයිටිස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක පුරුද්දක් කරගන්න නැතුව ඉඳලා හිටලා කෑවට කමක් නැහැ. අනිත් එක මගේ මූණ ගොඩක් කෙට්ටුයි. ඒ කෙට්ටු කාලේ මූණ ගත්තොත් එහෙම ඔටුවෙක් වගේ. ඉතින් හරිම කැතට හිටියේ ඇත්ත තමයි. කෙට්ටුයි කියපු එක ඇත්ත ඉතින්. හැබැයි මම ෆේස් එක්සර්සයිස් කරා. ඊට පස්සේ මගේ මූණ මේ විදිහට පොඩ්ඩක් රවුම් වෙලා ආවා. ඉතින් මම ඒගැනත් වීඩියෝ එකක් ගේන්නම්. ඕන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහායි. ඊළඟ කාරණාව තමයි ගොඩාක් මහත අය ඇවිත් මේකට කමෙන්ට් කරන්න එපා. මේ අන්හෙල්දි නේ ඉතින් පාන් බනිස් කන එක ඇඟට හොඳ දෙයක් නෙවෙයි. හැබැයි ගොඩාක් කෙට්ටු අයට ඒක ලොකු මානසික වදයක්. මම ඒක දන්නවා. මොකද මමත් කෙට්ටුවට හිටපු කාලේ හැමෝම දකින කෙට්ටුයි කිව්වහම ඒක ලොකු අමාරු වැඩක්. හැම වෙලේම කියනවා ඉතින් ඕක. ඒක ඒ මනුස්සයාට පේනවනේ ඉතින් කන්නඩි ඉස්සරහට ගියාම මේ මනුස්සයා කෙට්ටුද මහතද කැතද කළුද සුදුද මොකද කියලා පේනවා. ඉතින් ඒක ආය පුන කියන්න එපා. මොකද ඒකේ මනුස්සයාට වදයක්. ඒ වගේම අනිත් මිනිස්සු කියන කතා ගණන් ගන්න එපා. ඔයා කරලා පෙන්නන්න ඔයාට ඒ දේ කරන්න පුළුවන්ද බැරිද කියලා. අනිවාර්යයෙන්ම මම මේ කියන ටිප්ස් ටික ඒ විදිහටම ෆලෝ කරලා ඔයා අනිවාර්යයෙන්ම තව මාස 5-6කින් කමෙන්ට් එකක් දායි ඇවිල්ලා මම මේ ටික කරලා මම දැන් චුට්ටක් මහත් වෙලා ඉන්නවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම දාන්න කමෙන්ට් එකක්. මේ ඊට අමතරව ඔයාට පුළුවන් පිටි කෑම. ඒ කියන්නේ කඩල, කව්පි, කඩල තමයි මම ගොඩක් කෑවේ.
පිටි තියෙන කෑම ධාන්‍ය වර්ග එහෙම තියෙන ඒවා ඇඟට අගිර නැහැනේ. ඒ වගේ ඒවා පොඩ්ඩක් කන එක වැඩි කරන්න පුළුවන් වුණා නම් ඒකත් හොඳයි මහත් වෙන්න. ඒ වගේම පීනට්ස් රටකජ තියෙන්නේ. ඔය කීවිස් වල එහෙම තියෙනවා. ඒවා කන එකත් පොඩ්ඩක් වැඩි කරොත් ඒ වගේ කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය එහෙම වැඩිනේ, ප්‍රෝටීන් පිටි එහෙම වැඩිනේ. ඒවටත් මහත් වෙන්න පුළුවන්. ඊට අමතරව මම ආයෙ ෆලෝ කරපු ටිප් එක තමයි බයිනෝරල් අහපු එක. මොකද්ද මේ මට ඒ channel එකේ නම මතක නැහැ. හිප්නොටික් රහස්. මම මෙන්න මේ කොහේ හරි දාන්නම් නම මොකද්ද කියලා අහන අයත් ඇති. ඒකේ තිබුණා ඒ අක්කා දාලා වීඩියෝ එකක් මේ කෙට්ටු අයට මහත් වෙන්න පුළුවන් බයිනෝරල් එකක්. අපිට ඒක හෙඩ්ෆෝන් එකක් හරි ඉයර්ෆෝන් එකක් හරි කන් දෙකට ගහගෙන ඒක අහන්න තමයි තියෙන්නේ. ඒක මියුසික් එකක්. බයිනෝරල් සංඛ්‍යාතයක්. ඒකට සමන් දුන්නාම මේ ඔටෝමැටිකලි අපිට බඩගිනි වැඩි වෙලා මේ කන්න පුළුවන් වෙනවා හොඳට. ඉතින් ඔයා ගොඩාක් කෙට්ටු කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒකත් ෆලෝ කරන්න. මම කාලයක් ඒක ඇහුවා. දැන් නම් අහන්නේ මේ ඒකත් හොඳයි. කියන්නේ ඒකෙත් ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් මේ ටික තමයි මම ෆලෝ කරේ. ආයෙ වගේ මූණ ගොඩක් කෙට්ටුවට තිබුණානේ. මං ඒ ෆොටෝ දාන්නම් කොහෙන් හරි. ඔයගොල්ලෝ දකින්න ඇති. ඒකෙදි මූණ චුට්ටක් මහත් කරගන්න ඕන වුණා. ඇඟ චුට්ටක් දැන් මහත් වෙගෙන එනවා මාස 5 විතර පැන්නට පස්සේ. මේ ඇඟ චුට්ටක් මහත් වුණාට මූණ චුට්ටක් ලස්සනට පිරීලා තියෙද්දි ලස්සන. ඉතින් මට ඕන වුණා මේ මූණත් චුට්ටක් අර පිම්මිලා වගේ තියෙන්න මේ හදාගන්න. ඉතින් ඒකටත් මම එක්සර්සයිස් කරන කාලෙම මේ හෙව්වා මේ ක්‍රම මොනවද තියෙන්නේ කියලා. එතකොට මට හම්බුණා ෆේස් එක්සර්සයිසස් වගේක්. මම ඒ ටිකත් උපරිම මාස 2ක් විතර කරන්න ඇති. මට මතක නැහැ ඒක මම කොච්චර කල් කරාද කියලා. ඒකෙනුත් මගේ මූණ මේ විදියට මට හදාගන්න පුළුවන් වුණා. දැන් මං හිතන්නේ මගේ ඇඟට හරියන විදියට මූණත් මහතට තියෙනවා. ඔය ටික තමයි මම ෆලෝ කරේ. ඊට අමතරව ඒ ෆේස් එක්සර්සයිසස් ඕන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මට ඒ ටික මතකයි. මම ඒක ගැන වීඩියෝ එකක් වෙනම දාන්නම්. ඊළඟට මම එක්සර්සයිස් කරන එකත් මම ඩිලිම කරා. දැන් කියන්නේ එක්සර්සයිස් කරන්න ජිම් යන්න ඕනේ නැහැ. මම ජිම් ගිහිල්ලා නෙමෙයි එක්සර්සයිස් කරේ. මම ගෙදර ඉඳන් තමයි කරේ. YouTube එකේ සර්ච් කරාම YouTube එකේ මහත් වෙන්න තියෙන එක්සර්සයිසස් කියලා ඉංග්‍රීසි වලින් සර්ච් කරාට පස්සේ ඔයගොල්ලන්ට එක්සර්සයිස් ඕන තරම් එනවා. ගෙදරදි කරන්න පුළුවන් එක්සර්සයිසස් ඕන තරම් එනවා. ඒ ටික මම ඒ ටික තමයි මාස 3ක් 4ක් විතර මම එක්සර්සයිස් කරා. මුල් ටිකේ අමාරුයි. මොකද ඇඟ රිදෙනවා. ඇඟට හුරු නැති දෙයක් නැති කරන්නේ. එතකොට පොඩ්ඩක් ඇඟ රිදෙනවා. හැබැයි මම අමාරුවෙන් හරි කරා. මුරුදු එකමාරක් විතර එක දිගටම මම ෆලෝ කරා ඒක. අද මම මේ තත්ත්වයට කියන්නේ මේ ගානට මම මගේ ඇඟ හදාගත්තේ මම මේ ෆලෝ කරපු දේවල් ටික නිසා කියලා මම බය නැතුව කියනවා. ෆිෂ් ඔයිල් එක නිසාම මහත් වුණා කියලා කියන්නේ නැහැ. හැබැයි ඒකෙත් පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා. කියන්නේ මේක ඔයිල් එකක් හින්දා දැන් නම් මම අරගන්නේ නැහැ. ගන්නවා නම් හොඳයි ඉතින්. අලත් ගොඩාක් බලන්න බැරි තරම් කෙට්ටු කෙනෙක් වුණත් මහත් වෙන්න පුළුවන්. බැරි නැහැ. අනිවාර්යයෙන්ම විශ්වාසයෙන් මේ දේවල් ටික මම මේ කියපු දේවල් ටික ෆලෝ කරගෙන යන්න. ඒකෙම හොඳට වතුර බොන්න. ඔයා එක්සර්සයිස් කරන වෙලාවට හොඳට වතුර බොන්න. ඒකෙනුත් ඔයාගේ ආමාශය ලොකු වෙලා මේ බඩගිනි වෙන ප්‍රවණතාවය වැඩි වෙනවා එකේ. මම එක්සර්සයිස් කරපු වෙලාවට ඒ දවස්වල මේ හොඳට වතුර බිව්වා. එතකොට හොඳට මේ පැය දෙක තුනක් ගියාට පස්සේ බඩගිනි වෙලා කන්න පුළුවන් වෙනවා. ඒකත් එක ටිප් එකක්. ඒ ටික තමයි මම ෆලෝ කරේ. ඊට පස්සේ ඔයා චුට්ටක් මහත් වුණාම කොහොමත් ඔයාට කන ප්‍රමාණය වැඩිනේ. එතකොට කොහොමත් ඒක මේන්ටේන් වෙලා යනවා. හැබැයි ඔයා ඕනාට වඩා කන්න යන්න එපා. එතකොට අර ඇඟ ගානකට නැහැ ඕනාට වඩා මහත් වෙන්න පටන් අරගන්න නිසා. ඉතින් ඔය ටික තමයි මම මහත් වෙන්නවා කියලා කරේ. ඉතින් මං හිතනවා ගොඩාක් කෙට්ටු කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එනකන් අදට යන්න තමයි හදන්නේ. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න මං කවි.